දැන් මේක සයිගොන් රිවර් එක මේ නිල්වලා ගඟට වඩා නිල්වලා ගඟ වගේ දෙකක් විතර කට්ටිය ඇවිල්ලා සෙල්ලම් කරන්න එක එක හදලා තියෙනවා. මෙන්න යනවා ළඟම ක්‍රූස් එක වගේ පොඩි. මෙතන තියෙන රෑට ලස්සනට මේ උඩට නගින්න පුළුවන් ඕනේ. මේ ඇවිදගෙන යනවා පොඩ්ඩක් බලන්න මොකද කෑමක් වැඩි වුණා වගේ ටිකක් කෑම කාලා. ඒක නිසා එකක් බහින්නත් එක්ක හොටලෙට යන්න නැතුව වයින් යන මේ කට්ටිය දුවනවා. ගෙම්බොත් කෑ ගහනවා මේ පාර්කේ. ඔක්කොම බිල්ඩින් එක වගේ C1 C2 එහෙම තියෙනවා. ඔක්කොම තට්ටු 46යි 40යි. දැන් මේක සයිගොන් රිවර් එක මේ රිවර් එකේ කෑල්ලක් වගේ මේක රිවර් එක තමයි අර ඈත පේන අර තියෙන්නේ එතනින් එහාට සයිගොන් රිවර් එක මේගොල්ලෝ මේ රවුමට හදලා තියෙනවා මේක යන්න ඒකට කට්ටියට ව්‍යායාම් කරනවා දුවනවා කෑම දිරවන්න හොඳයි කියන්නේ ඇවිද යනවා දුවන්නේ පිට දුවන්න අමාරුයි මේ කෑම කාලා වැඩි වුණා අද දැන් රහයි ඒක නිසා කෑම වහිනෝ කියලා තිබුණා අපි ඒකෙන් කුඩත් අරගෙන ආවේ ඒවාට වැස්සේ නෑ මෙහෙන්ද යන්නේ අර ඈත පේන්නේ රිවර් එකේ මේ දැන් පේනවද කියලා ක්‍රූස් එක ඉන්ටර්ලා මාර්බල් සෙල්ලම් කරන්න කට්ටිය ඇවිල්ලා සෙල්ලම් කරන්න එක එක හදලා තියෙනවා මේකේ ඉන්න අයට මේක රිවර් එක අයිනෙම්ම දාලා තියෙන්නේ රිවර් එක රිවර් එක මාර පළල මට තේරෙන්නේ නැහැ කියන්නේ කොච්චරද නිල්වලා ගඟට වඩා නිල්වලා ගඟ වගේ දෙකක් විතර නැතුව අර ඈතනේ පේන්නේ එහා පැත්තේ රිවර් එකේ අර යන්නේ ක්‍රූස් එක සයිගොන් ප්‍රින්සස් කියලා ඔන්න දැන් එකක් එනවා තව එකක් ක්‍රූස් එකක් වගේ නිකන් මේකේ යන සර්විස් බෝට් සර්විස් එකක් ආගේ ලොකු එකක් අපිට ඉස්සරහට ඒක පේනවා එයා හිමින් මේ ගඟේ යනවා ඉන්ජින් එක මුළු එනවා
ප්‍රින්සස් කියලා තමයි තියෙන්නේ. බෙන්තන් ප්‍රින්සස්. ඒක නම් ඉස්සෙනගත් ඉන්නවා. කන්න බොන්නක් තියෙනවා, මියුසික් තියෙනවා. සමහර උඩ තට්ටුවේ ඉන්නවා. සමහර බියර් අරම බොන කට්ටිය. තට්ටු 3ක් ඒකේ. හිමින් යනවා. මෙන්න යනවා ළඟම ක්‍රූස් එකක් වගේ පොඩි. දෙනක අරගෙන අර දෙනක යන්නේ. එක සයිකෝන් වෝටර් බස් කියලා. මේක ගඟක් කිව්වට නිල්ලලා ගඟ වගේ 3ක් විතර පළලයි මේක. ඒ වගේම ගැඹුරයි නැත්තම් ඉතින් මෙච්චර ලොකු මේ කියන්න බෑනේ. මෙතන තියෙන රෑට ලස්සනට මේ උඩට නගින්න පුළුවන් ඕන්න. ඒ කට්ටියට ඇවිල්ලා නිකන් දැන් වහලා දාන්න. ඒ වගේ දෙකක් තියෙනවා. අර අනිත් එක. ළමයි ඉතින් තරුණ ළමයි ඔයගොල්ලෝ කතා කර වාඩි වෙලා දෙජෝ මෙහි ගානක් නෑ ඉතින්. අනුන්ට කරදරයක් නෑ. ඔල්ලෝ කෙල්ලෝ ඒගොල්ලන් වාගේ ආගේ බැරටි කරේ සීන් එකේ යනවා. වැඩියෙන් භාෂාව තේරෙන්නේ අපිට. ටුරිස්ට්ලා ඉන්න හුඟක් චීන තායිවාන් ඒ වගේ ඒගොල්ලන්ගේ තින් භාෂාවනේ මේකත් ඒක වහලා උඩට යන්න ගන් ක්ලෝස් කරලා ලයිට් දාලා හැබැයි ලස්සනයි. අතන තියෙනවා නත් රිවර් බෝට්ස් නවත්තලා තියෙනවා. ඒ වගේ යන ලොකු ක්‍රූස්. අර ඈත පාලමෙනුත් සෙනග යනවා පේනවා. මේකේ එහා පැත්තට ගිහිල්ලා තමයි අපි දැන් කෑවේ ශ්‍රී ලංකන් තියෙන සිංහලයේ කියන රෙස්ටුරන්ට් එක. දැන් තියෙනවට දාලා දැන් එක නවත්තලා තියෙන්නේ එතන. ගන්න යනවද නැද්ද කියලා දැන්ට දාලා නවත්තලා තියෙනවා. මේක මේ ගඟ දිගේ යන්න පුළුවන් තවත් දුර. සෑහෙන දුරක් ආවා. ඒකත් හොඳයි මිනිසුන්ට ඉතින් ඇවිදින්න මේ වගේ පාත් එක තියෙනවා. කරදරයක් නැහැ ඉතින් තමන්ගේ පාඩුවේ ගෑනුද පිරිමිද කියලා නෑ. ඉතින් ඇවිදගෙන යනවා ඉතින් ලස්සනට. ජෝඩු යනවා තනියෙන් යනවා. සමහරට පැත්තේ ඉන්න කොල්ල කෙල්ල ඇවිල්ලා ඔහේ වාඩි වෙලා කයිය ගගා මේරිලෑන්ඩ් එතන මේ නවත්තලා තියෙනවා. ඒක ගොඩක් නවත්තලා තියෙනවා. මේ කට්ටිය දුවනවා. නැවත ඇවිදිනවා. මෙතන කෙලින්ම මේකට යන්න පාර දෙත් කරලා තියෙනවා. Winhome Central Park. මේක
ඔය ගහලා තියෙන්නේ. ඔව්. ඒක මේ පාක් එකට නම වින් හෝම් සෙන්ටර් පාක්. ඒත් හොඳයි උදේට හවසට. ඇවිදින්නට අපිට ඇවිදින්නත් බැරුණ නිසා හොඳයි මේ ඇවිදින්නේ. කෑම කාලා. කෑම ටිකක් දැන් භාගිට වගේ බඩට තද වෙලා තිබුණේ බස්තා කෑම. දැන් ඇවිද්දනේ කිලෝමීටර් 2ක් විතර වගේ. හරි. දැන් ඇති වගේ දැන් අපි නවත්තමු.